මේ වීඩියෝ එක ඔඩෙල් එකේ අලුතින්ම නිකුත් වෙච්ච රැකියා අභ්‍යර්ථීන් 26ක් සම්බන්ධව. ඉතින් හැම ක්ෂේත්‍රයක්ම නියෝජනය වෙන රැකියා අභ්‍යර්ථීන් තියෙනවා. වීඩියෝ එක අවසානය වෙනකන් නැරඹුවොත් ඔබට පුළුවන් ඒ රැකියා අභ්‍යර්ථී මොනවද ඒවට අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා බලා ගන්න. එහෙනම් අපි බලමු පළවෙනි රැකියා අභ්‍යර්ථීව වෙන්නේ බ්‍රෑන්ඩ් මැනේජර්. ඉතින් මේ සඳහා ඇප්ලයි කරන්න ඔයාට තියෙන්න ඕන අවුරුදු 24ත් 35ත් අතර වෙන්න ඕනි. ඒ වගේම බැචලර් ඩිග්‍රී එකක් තියෙන්න ඕන මාකටිං මැනේජ්මන්ට් සම්බන්ධයෙන්. එහෙමත් නැත්නම් සිම් හෝ ස්විම් තියෙන්න ඕන. ඒ වගේම at least 2 year experience තියෙන්න ඕනේ fashion retail marketing field in middle level management position. ඒ වගේම should be innovative, dynamic and able to work on tight deadlines around the clock where your creativity will be challenged. ඒ වගේම strong interpersonal skills and analytical mindset. ඉතින් should be result oriented and have the ability to bring in fresh and innovative ideas into the business. ඉතින් මේ තියන්නේ යාළගේ post එක. ඉතින් ඔයා interest නම් මේ සඳහා apply කරන්න. apply for job කියන button එක click කිරීම මගින් ඔයාට රැකියාව සඳහා apply කරන්න පුළුවන්. ඊළඟ vacancy එක වෙන්නේ stylist. ඉතින් බලමු මේ සඳහා අවශ්‍ය කරන්නේ මොනවද කියලා. Within requirements වෙන්නේ experience as a stylist in retail, fashion or personal styling, a strong sense of style and knowledge of current fashion trends, excellent communication and interpersonal skills, ability to work in a fast-paced, customer-focused environment, strong organizational and multitasking skills, creativity and attention. ඉතින් Colombo Candy area candidates are encouraged to apply. ඉතින් මේ සඳහා apply කරන ඔයාට ඩිප්ලෝමා එකක් හරි සර්ටිෆිකේට් එකක් හරි තියෙනවා නම් fashion design, fashion merchandising ඕ එහා සමාන ක්ෂේත්‍රයක ඉතාමත් වටිනවා. ඉතින් මේ සඳහා interest නම් ඔන්න ඔයාට apply කරන්න පුළුවන් express job හරහා. ඉතින් ඊළඟ vacancy එක වෙන්නේ විකුණුම් විධායක විලාසිතා. ඉතින් මේ සඳහා බලමු අවශ්‍ය කරන්නේ මොනවද? විකුණුම් සහ පාරිභෝගික සේවා භාවිතයන් පිළිබඳ මූලික අවබෝධය, පාරිභෝගික සේවා කෙරෙහි අවධානයක් සහිත මිත්‍රශීලී සහ ජව සම්පන්න පෞරුෂය, ශක්තිමත් සංනිවේදනය හා අන්තර්පුද්ගල කුසලතා, සතියන්තය සහ අමතර වැඩ කරන වේලාවන්හි වැඩ කිරීමේ හැකියාව, ඒ වගේම වයස අවුරුදු 18ත් 35ත් අතර වෙන්න ඕනේ. පාසල් හැරගිය පාසල් අවසන් අයටද අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔයාට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔන්න ඇප්ලයි කරන්න. පාසල් අධ්‍යාපනය අවසන් වෙච්ච ඔයාටත් හොඳ අවස්ථාවක් මේක. ඉතින් ඊළඟ වේකන්සි එක වෙන්නේ ෆැෂන් සේල්ස්. ඉතින් දිවයින පුරා බඳවා ගැනීම කරනවා මේ සඳහා. ඉතින් ශාඛාවක් ගත්තොත් ඔඩෙල් OGF එකේ, ඒ වගේම ඔඩෙල් හැවලොක්, තලවතුගොඩ, මීගමුව, කොහුවල, ගල්කිස්ස. ඉතින් මෙතනදී අවශ්‍යතාව වෙන්නේ විකුණුම් සහ පාරිභෝගික සේවා පිළිබඳ මූලික අවබෝධය, පාරිභෝගික සේවා අවධානයක් සහිත මිත්‍රශීලී සහ ජව සම්පන්න පෞරුෂය, ඝන සංනිවේදනය සහ අන්තර්පුද්ගල කුසලතා, සතියන්තය හා දීර්ඝ වැඩ කරන වේලාවන්හි වැඩ කිරීමේ හැකියාව, අවුරුදු 18ත් 35ත් අතර පාසල් හැරගිය අයටත් ඔන්න අයදුම් කරන්න හැකියාව තියෙනවා. ඊළඟ වේකන්සි එක වෙන්නේ අලෙවි විධායක හැවලොක් මෝල් සේල්ස් එක්සිකියුටිව්. ඉතින් අවුරුදු 18ත් 35ත් අතර වෙන්න ඕනි. ඒ වගේම විකුණුම් හා පාරිභෝගික සේවා පිළිබඳ මූලික අවබෝධය, සංනිවේදනය හා අන්තර්පුද්ගල සබඳතා, සතියන්තවල වැඩ කිරීමේ හැකියාව සහ දීර්ඝ වැඩ කරන වේලාවන් A-level අවසන් පාසල් හැරගිය අයට අයදුම් කරන්න පුළුවන්. ඉතින් නොමිලේ නවාතැන් නිල ඇඳුම්, රාත්‍රී ආහාරය සපයනවා දීර්ඝව වැඩ කරන වෙලාවන් තුල. ඉතින් ඉන්ට්‍රස්ට් නම් මෙන්න මේ බටන් එක ක්ලික් කිරීම මගින් ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟ වේකන්සි එක වෙන්නේ සේල්ස් එක්සිකියුටිව්. ඉතින් මේ සඳහා අයදුම් කරන්න තියෙන්න ඕන මොනවාද? Basic understanding of sales and customer service practices, a friendly and energetic personality with customer service focus. ඒ වගේම solid communication and interpersonal skills අවුරුදු 18ත් 35ත් අතර වෙන්න ඕනේ. ඒ වගේම ability to work on weekends and extended working hours. school leavers රට කරේජ් කරනවා මේ සඳහා අයදුම් කරන්න කියලා. ඉතින් ඊළඟ වේකන්සි එක වෙන්නේ outlet supervisor. ඉතින් මේ සඳහා ඇප්ලයි කරන ඔයාට ජොබ් රෝල් එක ගැන ලොකු විස්තරයක් දෙනවා. ඒක අනිවාර්යෙන් කියලාම ඊට පස්සේ ඇප්ලයි කරන්න. ඉතින් minimum 2-3 years experience තියෙන්න ඕනේ මේ හා සමාන ක්ෂේත්‍රයක. ඒ වගේම ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනේ. relevant field will give the opportunity for the candidate to develop his or her career. ඉතින් මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන් ඔයාට මෙන්න තියෙනවා apply via express job. ඉතින් ඊළඟ job vacancy එක බැලුවොත් designer. ඉතින් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න ඔයාට තියෙන්න ඕන ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හරි fashion designing සම්බන්ධයෙන්, ඒ වගේම good knowledge in pattern making, ඒ වගේම knowledge in garment construction, ඒ වගේම illustrator and computer skills. ඉතින් මෙන්න තියෙනවා post එක වැඩිදුර විස්තර කියවලා ඔයා interest නම් සුකම් available නම් apply කරන්න.
ඊළඟට විදුලි කාර්මික ඉලෙක්ට්‍රීෂියන්. ඉතින් අදාළ ක්ෂේත්‍රයේ ආම වශයෙන් වසරක පළපුරුද්දක් තියෙන්න ඕනේ. හොඳ අධ්‍යාපනික පසුබිමක් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ NVQ මට්ටමේ සුදුසුකම්, ඉතා හොඳ කණ්ඩායම් වැඩ කිරීමේ කුසලතා, ඒ වගේම හොඳ සංනිවේදන හා සම්බන්ධීකරණ කුසලතා. ඉතින් මේ සඳහා ඔයා ඈදුම් කරන්න කැමති නම් අවශ්‍ය සුදුසුකම් ඔයා සපුරනවා නම් ඔයාට පුළුවන් එක්ස්ප්‍රස් ජොබ් හරහා ඇප්ලයි කරන්න. ඊළඟ ජොබ් වේකන්සි එක වෙන්නේ ගබඩා භාරකරු ස්ටෝ කීපර්. ඉතින් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න සුදුසුකම් ඉල්ලනවා. අදාළ ක්ෂේත්‍රයේ ආමවසරක පළපුරුද්ද ගබඩා කළමනාකරණය පිළිබඳ සුදුසුකම්, ඉතා හොඳ කණ්ඩායම් වැඩ කිරීමේ කුසලතා, විශිෂ්ට ලිඛිත හා වාචික සංනිවේදන කුසලතා. මෙන්න තියෙනවා එයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ස්ටෝ කීපර් කෙනෙක් විදිහට වැඩ කරන්න කැමති නම් එක්ස්ප්‍රස් ජොබ් හරහා ඔන්න අයදුම් කරන්න ඔයාට පුළුවන්. ඊළඟ වේකන්සි එක වෙන්නේ සේල්ස් කොලේජ්. ඉතින් බලමු මෙතනදී අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා. A basic understanding of sales and customer service practices, ඒ වගේම friendly and energetic personally with customer service focus, solid communication and interpersonal skills, ability to work on weekends and extended working hours. ඒජ් එක අවුරුදු 18ත් 35ත් අතර වෙනවා. පාසල් හැර ගිය ඔයාටත් ඔන්න අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මේ බටන් එක ක්ලික් කිරීම මගින් ඇප්ලයි කරන්න. ඉතින් ඊළඟ වේකන්සි එක වෙන්නේ AC කාර්මික AC ටෙක්නීෂියන්. ඉතින් මේ සඳහා අයදුම් කරන ඔයාට පිළිගත් ආයතනයකින් සහතිකයක් තියෙන්න ඕනේ මේ ක්ෂේත්‍රයේ ඔස්සේ. වගේම AC කාර්මික ශිල්පියෙකු ලෙස වසර 2-3ක සේවා පළපුරුද්දක් ඔයාට අවශ්‍යයි. ඉතින් ඔන්න මේ බටන් එක හරහා අයදුම් කරන්න. ඊළඟ වේකන්සි එක වෙන්නේ ෆැෂන් බයර්. ඉතින් මෙතනදී එයාලා බැචලර් ඩිග්‍රී එකක් ඉගෙන බිස්නස් මැනේජ්මන්ට්, ෆැෂන් ඩිසයිනින්, මර්චන්ටිසින් or supply chain. ඉතින් minimum 2-3 year experience තියෙන්න ඕනේ. analytical skills, advanced knowledge in MS Office, ඒ වගේම creative and attention to detail, good communication skills තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේවා තියෙනවා නම් ඔයාට apply for job කියන බටන් එක ක්ලික් කිරීම මගින් මේ සඳහා apply කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ job vacancy එක මොකක්ද කියලා අපි බලමු. sales college. ඒක ගැන අපි කලින් කතා කරා. දැන් මම මෙතනදී එකම වේකන්සි එකට අවුට්ලට් කිහිපයක තියෙනවා නම් ඒ ගැන කතා කරන්නේ. ඔයාලට normally මේ විදිහට කියන්න නැත්තම් ටයිම් එක අපරාධනේ. ඊළඟ වේකන්සි එක වෙන්නේ අවුට්ලට් මැනේජර්. ඉතින් මේ සඳහා අයදුම් කරන්න ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද? ඩිග්‍රී එකක් තියෙන්න ඕනි. ඒ වගේම minimum 3 years experience තියෙන්න ඕනි. good communication skills. ඉතින් ඔයාට මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් apply කරන්න මේ තනතුර සඳහා. ඉතින් ඊළඟ වේකන්සි එක මොකක්ද කියලා දැන් අපි බලමු. digital media executive. ඉතින් මෙතනදී ඔයා creative, innovative or social media go getters this for you. ඉතින් මෙතනදී සඳහන් කරනවා minimum 1 year experience එකක් තියෙන්න ඕනේ මේ හා සමාන ක්ෂේත්‍රයක. ඒ වගේම degree එකක් හෝ professional qualifications තියෙන්න ඕනේ marketing, digital marketing හා ඒ හා සමාන ක්ෂේත්‍රයක. sound knowledge in digital marketing strategy, ඒ වගේම Meta Ads Manager, Google Ads, TikTok Ads and LinkedIn platforms එක වැඩ කිරීමේ හොඳ expert කෙනෙක් වෙන්න ඕනේ. excellent Sinhala and English content writing skills, ඒ වගේම excellent copywriting and reading skills, ඒ වගේම ability to work with minimal supervision, creative mindset with a keen eye for detail and aesthetics, ඒ වගේම proven experience in managing influence marketing campaigns, experience in creating engaging and visually appealing reels. ඉතින් මේ සඳහා අයදුම් කරන්න පුළුවන් apply for job කියන මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඔයාට. ඉතින් ඊළඟ job vacancy එක මොකක්ද? junior buyer. ඉතින් මේ සඳහා අයදුම් කරන්න ඔයාට අවශ්‍ය වෙනවා advanced knowledge MS Office, ඒ වගේම graduate from reputed university, should be highly numerical and have an excellent ability to analyze data, ඒ වගේම attention to details is paramount as is an inquiring mind, ඒ වගේම excellent communication and interpersonal skills, ඒ වගේම the ideal candidate should be someone who is able to demonstrate that they have the ability to work on their on but also as part of team. ඉතින් මේ සඳහා අයදුම්පත් ඔයාලට යොමු කරන්න පුළුවන්. ඉතින් apply express job හරහා. ඉතින් ඊළඟ job vacancy එක මොකක්ද කියලා බලමු. sales college එක මම කතා කරා. junior merchant. ඉතින් මේ සඳහා apply කරන්න ඔයාට degree එකක් තියෙන්න ඕනේ fashion merchandising, ඒ වගේම business administration, ඒ වගේම ඒ හා සමාන ක්ෂේත්‍රයක strong organization and communication skill, basic knowledge of textile garment production or retail preferred, ඒ වගේම proficiency in Microsoft Office, detail oriented, ඒ වගේම proactive and able to multitask in a fast paced environment. ඔන්න ඉතින් මේ සඳහා ඔයා interest නම් apply for job කියන බටන් එක ඔස්සේ apply කිරීමේ හැකියාව
හැකියාව තියෙනවා. අපි යමු ඊළඟට දෙවෙනි පේජ් එකට. ඉතින් ෆොටෝග්‍රැෆර් or videographer. ඉතින් මේ සඳහා අයදුම්පත් කරන්න ඔයාට තියෙන්න ඕන රිලෙවන්ට් ක්වොලිෆිකේෂන් එකක් ෆොටෝග්‍රැෆි or ඩිසයින් සම්බන්ධයෙන්. ඊට පස්සේ minimum 1 year experience photography and videography, creativity and a keen eye for passion. ඒ වගේම willingness to learn and expand skill set. Proven excellence in the Adobe suite including Photoshop, Lightroom, Illustrator, Premiere Pro and After Effects. Proven expertise videography and video editing. Proven technical knowledge in handling all equipment related to photography, camera, lighting, backdrops, props, etc. Excellent communication and interpersonal skills. ඉතින් මේ සඳහා ඔබ සුදුසුයි නම් ඔබට සුදුසුකම් තියෙනවා නම් ඇප්ලයි කරන්න. ඊළඟ වේකන්සි එක වෙන්නේ ගබඩා සහායක සහායිකා. ඉතින් මේ සඳහා අවශ්‍ය මොනවාද? ඔබ සුහදශීලී ආකල්ප සහිත වයස අවුරුදු 18 35 අතර ක්‍රියාශීලී බොරලැස් ගමුව හා ඒ අවට පදිංචි අයෙකු නම් අප ආයතනය සමග සම්බන්ධ වීමට ඔබට ආරාධනයයි. ඉතින් මේ සඳහා ඔයාට අයදුම්පත් යොමු කරන්න පුළුවන් මේ බටන් එක ක්ලික් කළා. ඊළඟ ජොබ් වේකන්සි එක මොකක්ද? කාන්තා ආරක්ෂක නිලධාරී. ඉතින් මෙතනට ගත්තොත් එහෙම පුහුණු කාන්තාවන් බඳවා ගනු ලැබේ අවුරුදු 30 50 අතර මනා සෞඛ්‍ය තත්වයකින් හැබි ඉහළ සාක්ෂරතාවයක් සහිත වෙන්න ඕනේ. ඉතින් මේ සඳහා ඇප්ලයි කරන්න මේ බටන් එක ක්ලික් කළා. ඊළඟ වේකන්සි එක වෙන්නේ ආරක්ෂක නිලධාරී පිරිමි. ඉතින් මෙතනදී පුහුණු පිරිමි පුද්ගලයන් බඳවා ගනී වයස අවුරුදු 30 50 අතර මනා සෞඛ්‍ය තත්වයකින් ඉන්න ඕන. ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වූ අයට විශේෂයෙන් සැලකිල්ලක් තියෙනවා බඳවා ගැනීමට. ආකර්ශනීය වැටුප් සහ අනිකුත් වරප්‍රසාද හිමි වෙනවා. ඉතින් ඉන්ට්‍රස්ට් නම් ඇප්ලයි කරන්න. ඊළඟ ජොබ් වේකන්සි එක වෙන්නේ කස්ටමර් සර්විස් එක්සිකියුටිව්. ඉතින් මේ සඳහා ඇප්ලයි කරන ඔයාට මොනවද තියෙන්න ඕන? එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ කස්ටමර් සර්විස් හෝ ඒ හා සමාන ක්ෂේත්‍රයක. ඒක අමතර සුසුකමක්. excellent communication in Sinhala and English. ඒ වගේම strong problem solving and conflict resolution abilities. ඒ වගේම proficient in Microsoft Office and other relevant software. ඉතින් මේ සඳහා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න එක්ස්ප්‍රස් ජොබ් හරහා ඔන්නවට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අද දවසේදී මම ඔයාට කියන අන්තිම ජොබ් වේකන්සි එක වෙන්නේ ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට් or accountant. ඉතින් මේ සඳහා යොමු කරන්න ඔයාට පාර්ට් ක්වොලිෆිකේෂන් විදිහට CA CIMA or AAT qualified වෙන්න ඕනේ. ඊට පස්සේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ කලින් accounting හෝ finance role එකක් සම්බන්ධව. ඒ වගේම strong understanding of accounting principles and practices. ඒ වගේම proficiency in MS Excel and accounting software. Excellent analytical skills with keen attention to detail. ඒ වගේම effective communication and interpersonal skills, ability to prioritize tasks and work efficiency in a deadline driven environment. ඉතින් මෙන්න තියෙනවා යාලගේ පෝස්ට් එක. ඔයාලට පෝස්ට් එක වැඩිදුරටත් කියවලා මේ සඳහා apply for job කියන බටන් එක ක්ලික් කිරීම මගින් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී මම ඔයාලට අරගෙන ආවේ ඔඩෙල් ආයතනයේ නිකුත් වෙච්ච රැකියා බැරිතු 26ක් සම්බන්ධව. ඉතින් මේ වගේ latest තොරතුරු දැනගන්න latest official YouTube channel එක subscribe කරලා තියාගන්න.